මගේ ෆස්ට් වීඩියෝ එක විදිහට මං ඔයගොල්ලන්ට අරගෙන එන්නේ මගේ අතින්ම හැදුණු සාරි නිර්මාණයක්. ඉතින් මේ වගේ ලස්සන සාරි නිර්මාණයක් ඕගොල්ලොන්ගේ අවශ්‍යතාවය අනුව ඔයාලට ගෙදරදිම හදාගන්න පුළුවන්. එහෙම හදාගන්නේ කොහොමද කියලා මං ඔයගොල්ලන්ට කියලා දෙන්නම්කෝ. ඉතින් අපි යමුකෝ වීඩියෝ එකට. මුලින්ම ඕගොල්ලෝ කරන්න ඕනේ ඔයාලා තෝරගත්ත ඩිසයින් එක ෆැබ්‍රික් එකට කොපි කරගන්න ඕනේ. මෙහෙම කොපි කරගන්න මම නම් මෙතන පාවිච්චි කරලා තියෙන්නේ ෆැබ්‍රික් කාබන් එකක්. ඔයගොල්ලන්ට ඕනම පෙන්සිල් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ෆැබ්‍රික් වල අඳින පෙන්සිල්ස් වෙනමම තියෙනවා. ඒ වගේම මම මෙතන ෆැබ්‍රික් එක විදිහට අරගෙන තියෙන්නේ ලේස් කොටන්. ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් වයිල්, සුපර් වයිල් ඒ වගේ ෆැබ්‍රික්ස් තියෙනවා. ඔයගොල්ලන්ට කැමති ෆැබ්‍රික් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම මතක් කරන්න ඕනේ මම මෙතන ෆැබ්‍රික් පේන්ට් එක විදිහට පාවිච්චි කරලා තියෙන්නේ ෆැබ්‍රික් ක්‍රීල් බ්‍රෑන්ඩ් එක. ඔයගොල්ලන්ට කැමල් පාවිච්චි කරන්නත් පුළුවන්. නෝමලි මම සාරි කලර් කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ බ්‍රෑන්ඩ්ස් දෙක විතරයි. ඉතින් ඊට පස්සේ කලර් මැච් කරලා ඔයගොල්ලොන්ගේ ෆැබ්‍රික් එකට ගැලපෙන විදිහට මේ ඩිසයින් එක කලර් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මං කාලේ අරගෙන ටිකින් ටික තමයි මේක කලර් කරන්න ගත්තේ. මට නම් මේක හදලා ඉවර කරන්න ටික කාලයක් ගියා. මොකද මම මේ තෝරගත්ත ඩිසයින් එක ටිකක් කම්ප්ලෙක්ස් නිසා මගේ වැඩත් එක්ක මම මේක හිමීට තමයි කලර් කරන්න ගත්තේ. ඔයාලා ඇඳගත්ත සම්පූර්ණ ඩිසයින් එකම මේ විදිහට ඔයාලට කැමති විදිහට කලර් කරගන්න ඕනේ. ඔයාලා ෆැබ්‍රික් කාබන් එකක් තෝරගද්දී ඔයාලගේ ෆැබ්‍රික් එකේ කලර් එක සහ ඔයාලා කලර් කරන්න යන කලර් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මෙතන මම කළු පාට කාබන් එකක් අරගෙන තියෙන නිසා මම සුදු පාටින් පාට කරද්දී මට ඒක ප්‍රශ්නයක් වුණා. ඒක නිසා ඔයාලා කලර් කරන්න යන කලර් එක සහ ෆැබ්‍රික් එක බලලා ඔයාගේ ෆැබ්‍රික් කාබන් එක තෝරගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හැදුනේ නම් මම වීඩියෝ එකට ගත්තු වීඩියෝස් වලින් නෙවෙයි, මම මගේ ගාව තියාගන්න ආසාවට ගත්ත වීඩියෝස් කොටස් එකතු කරලා තමයි මම මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට මේක ක්ලියර් මදි වෙන්න පුළුවන්. ඒත් මම ඉස්සරහට ගේන වීඩියෝස් වල මෙහෙම වැරද්දක් නොවෙන්න මම වග බලා ගන්නවා. ඒ නිසා ඕගොල්ලෝ ආදරෙන් මේ වීඩියෝ එක බලයි කියලා මම හිතනවා. එහෙනම් ඉස්සරහට මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් බලන්නකො මහන්සියේ ප්‍රතිඵලය කොච්චර ලස්සනද කියලා. ඇත්තටම මේක මම හිතුවටත් වඩා ලස්සනට ආවා. ඉතින් මේ වගේ දෙයක් ගෙදරදිම කරගන්න එක කොච්චර වැදගත්ද කියලා ඔයගොල්ලෝ හිතන්නකො. ඔයාලා ජොබ් වලට සාරීස් අඳිනවා නම් මේක කොච්චර වටිනවද බලන්නකො. ඔයාලට හැමදාම එකම සාරිය අඳින්න බෑ. එතකොට අපිට එක සාරීස් ගන්න වෙනවා. ඉතින් මේ වගේ දෙයක් try කරලා බැලුවොත් ඔයගොල්ලන්ට දවසින් දවස වෙනස් විදිහට යන්න පුළුවන් ජොබ් එකට උනත්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වගේ try කරලා බලන්න කැමතියි කියලා. ඉතින් මාත් එක්කම දිගටම එකතු වෙලා හිටියොත් මේ වගේ වීඩියෝස් ඔයගොල්ලන්ට දිගටම බලා ගන්න පුළුවන්. එහෙනම් වෙනත් වීඩියෝකින් අපි හමු වෙනකන් ගිහින් එන්නම්.